සුබ දවසක්. අද ලව් රීඩින් එකක් තමයි බලන්න යන්නේ. ඊට කලින් Divine Magic Reading channel එක subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. ඔයාගේ රිලේෂන්ෂිප් එකේ දැන් තියෙන තත්ත්වය කොහමද? ඔයා මොනවද කරන්න ඕනේ? ඒවා ගැන තමයි මේ රීඩින් එකේ බලන්න යන්නේ. කමෙන්ට් එකේ I love you universe කියලා ටයිප් කරන්න. ඔයා යුනිවර්ස් එකට ආදරය කරද්දී ඔයාට අවශ්‍ය ආදරේ යුනිවර්ස් ඔයාට ලබා දෙනවා. ඉස්සෙල්ලාම ඔයාට එවිලා තියෙන මූන් කාඩ් එකක්. මේකේ කියන්නේ ඔයාට ආදරේ කරන කෙනා එයාගේ ෆීලිං එක හංගනවා. එයා කාට හරි බය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩාක් ඕවර් තින්කින් කරනවා. මේ වෙලාවේ එයා ඔයාව ගොඩාක් මිස් කරනවා. නමුත් ඒක පෙන්වන්න කැමති නැතුව තමයි ඉන්නේ. මේක සයිලන්ට් ලව් එකක්, සීක්‍රට් රිලේෂන්ෂිප් එකක් වෙන්නත් පුළුවන්. ඔයා දන්නවා ඇත්ත මොකද්ද කියලා. ඒ නිසා මනස කියන දේ අහන්න. මේ වෙලාවේ විශ්වාසය කියන්නේ දැනටම ඉතාම වැදගත් වෙනවා. මේක නිකම්ම රිලේෂන්ෂිප් එකක් නෙවෙයි. දෙන්න අතර හොඳ බොන්ඩින් එකක් තියෙනවා. soulmate spiritual connection එකක් තමයි ඔයාගේ අතර තියෙන්නේ. එයාගේ feeling පෙන්වන්නේ, එයා වැඩියෙන් කතා කරන්නේ කියලා ඔයා වද වෙනවා. නමුත් එයා එහෙම කරත් ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා බලාපොරොත්තු වෙන තරමට ආදරේ නොදුන්නත් ඔයා ගැන ඩීප් එමෝෂන් එකක් එයා ගාව තියෙනවා. රිලේෂන්ෂිප් වල බොරු පොරුන්දු දෙන්න හොඳ නැහැ. ඒ වගේම එක එක්කෙනාට ඕනට වඩා පාලනය කරන්න හොඳ නැහැ. ෆ්‍රීඩම් කියන්නේ ඊටාම වැදගත්. ෆ්‍රීඩම් දෙන්නට දෙන විදියටම ඒ රිලේෂන්ෂිප් එක ස්ට්‍රෝං වෙනවා. ඕනට වඩා ඉර කරද්දී ඒ රිලේෂන්ෂිප් එකේ තියෙන ස්ට්‍රෝං ගතිය නැති වෙනවා. ඒ නිසා පෞද්ගලික නිදහස කියන්නේ දෙන්නටම වැදගත් කියන තීරණය ගන්න ඕනේ. ඒ වගේම දෙන්නගේම හිත රිදිලා තියෙනවා. පේන් එකක් තියෙනවා, හાર્ට් බ්‍රේක් එකක් තියෙනවා. නමුත් දැන් ඒක හීල් වෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ දෙන්නට දෙන්න කතා කරලා ප්‍රශ්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන ඒකට විසඳුම මොකද්ද කියලා බලන්න. ඔයාට එවෙලා තියෙන්නේ අන්තිමට The Lover කාඩ් එකක්. ඇත්තටම මේක ඉතාම පුදුමයි. ලව් රීඩින් එකේ ලවර් කාඩ් එකක් එනවා කියන්නේ ඇත්තටම ඔයාගේ රිලේෂන්ෂිප් එකේ හොඳ ස්ට්‍රෝං ගතියක් තියෙනවා. මේක රියල් ලව් කනෙක්ෂන් එකක්. මේක ඊසි රිලේෂන්ෂිප් එකක් නෙමෙයි. ඉස්සරහට එයා හොඳ ඩිසිෂන් එකක් ගන්නවා. ඔය දෙන්නට හොඳ සෝල්මේට් එනර්ජි එකක් තියෙනවා. දෙන්නට දෙන්න විශ්වාස කරලා ඕනට වඩා පාලනය කරන්න නැතුව ආදරේ බෙදාගත්තොත් අනිවාර්යෙන් ඉදිරියට හොඳට මේ රිලේෂන්ෂිප් එක තියෙයි. ඒ වගේම හොඳට හීල් කරගන්න ඕනේ. ඔයාගේ මනසේ තියෙන ඕන නැති දේවල් එයාගෙනව, ඔයාගේ රිලේෂන්ෂිප් ගැනව තියෙන දේවල් අයින් කරගන්න ඕනේ. දැනට එක එක්කෙනාට ආදරේ පෙන්වන්න, එයා ආදරේ දෙනවා අඩුයි කියලා ඔයාට දැනෙනවා. නමුත් ඔයාට තියෙන ආදරය නැති වෙලාම නැහැ. ඒ නිසා එයාගේ ඩීප් හાર્ට් එකේ ඔයාට ඉඩක් තියෙනවා තවමත්. ඒ නිසා ඒ ආදරය ඔයාට නැවත ගොඩ දාන්නත් පුළුවන්. ඒකට අන්ඩර්ස්ටෑන්ඩින් එක තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඔයා ඕනට වඩා think කරන්න එපා. ඕවර් තින්කින් අඩු කරගන්න. වෙන දෙයකට මුහුණ දෙන්න ඕනේ. සිදුවෙන දේවල් හැමදේම සිදු වෙන්නේ ඔයාගේ හොඳට කියලා. ඔයා ඉවසීමෙන් ඉන්න. ඔයාට හරිම තීරණය විශ්වය ඔයාට ලබා දෙනවා. ෆෝස් කරන්න යන්න එපා. මට හැම වෙලේම කෝල් කරන්න, කතා කරන්න, මෙසේජ් කරන්න කියලා වද දෙන්න එපා. එහෙම පෝස් කරලා අපි ආදරයක් ගද්දී ඒ ආදරය අවංකව අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් පෝස් කරන්න යන්න එපා. ඔයාගේ self respect එකත් ඊටාම වැදගත් වෙනවා. self respect එකක් රිලේෂන්ෂිප් එකේ නැත්තම් ඒ රිලේෂන්ෂිප් එකේ ස්ට්‍රෝං නැති වෙනවා. ඒ නිසා ඔයාගේ self respect එක ඔයා තියාගන්න ඕනේ. රිලේෂන්ෂිප් එකක් ජීවිතේට අනිවාර්යෙන් ඕන තමයි. නමුත් ඒක විතරක්ම නෙවෙයි ජීවිතේ කියන්නේ. රිලේෂන්ෂිප් කියන්නේ ඒක ලයිෆ් එකේ පාර්ට් එකක් තමයි. ඊට වඩා දේවල් තියෙනවා ඔයාගේ ජීවිතේට වැදගත්ම දේවල්. ඒවත් ඔයාගේ ජීවිතේට එකතු කරගන්න. මේකත් ඔයාගේ ජීවිතේ පාර්ට් එකක් විදියට අරගෙන යන්න. මේක ගැනම හිතලා, මේක ගැනම වද වෙලා, එයාටත් වද දීදී, ඔයාටත් වද වීගෙන ඉන්න එකට වඩා ඔයා අනිත් දේවල් වලටත් ફોකස් කරන්න ඕනේ. ඒක ඔයාගේ ජීවිතේට ඉදිරියට අරන් යන්න ඕන දේවල් වෙන්න ඕනේ. ඒවටත් ફોකස් කරන්න.
self respect කරන්න, self love කරන්න, ඔයාට ඔයා ආදරය කරන්න, ඉස්සෙල්ලාම ඔයාට තැනක් හදලා දෙන්න. එතකොට හැමදේම ඔයාට හොඳටම සිද්ධ වෙයි. ඒ නිසා කිසිම තැනක heart break කරගන්න එපා, stress වෙන්න එපා, release එකේ ඉන්න, freedom එක තියාගන්න. හිත සැහැල්ලුවෙන් තියාගන්න. මේ රීඩින් එක ඔයාට කොහොමද ගැලපුණාද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකේ කියන්න. මේ වගේ රීඩින් දැනගන්න දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. Divine Magic Reading channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් like කරන්න, share කරන්න. Thank you.